එක්තරා සම්මන්ත්‍රණයක ප්‍රසිද්ධ දේශකයෙක් තමන්ගේ අතේ තිබූ රුපියල් 5000 නෝට්ටුවක් ඉහළට ඔසවලා මෙහෙම අහනවා. මේ නෝට්ටුව ගන්න කැමති කවුද? සභාවේ සිටි සියලු දෙනාම පාහේ දාස් ඔසවලා අත් ඉහළට ඔසවනවා. ඔහු සිනාසමින් මෙහෙම කියනවා. හරි. මම මේක ඔයාට දෙනවා. ඒත් ඊට කලින් මට මේ දේ කරන්න ඉඩ දෙන්න. ඔහු ඒ අලුත්ම නෝට්ටුව තම අතින් දඩ කරලා පොඩි කරනවා. දැන් මේ නෝට්ටුව සම්පූර්ණයෙන්ම රැලි වැටිලා. ඔහු නැවතත් අහනවා දැන් මේක කරන්න කැමති කවුද? සභාවේ සිට පිරිස තාමත් අත් ඔසවමින් ඉන්නවා. හරි. එහෙනම් මම තව දෙයක් කරනවා. ඔහු ඒ නෝට්ටුව බිමට දාලා තමන්ගේ සපත්තුවෙන් පාගනවා. දැන් මේ නෝට්ටුව රැලි වැටිලා විතරක් නෙවෙයි දෙවිලි තවරිලා අපිරිසිදු වෙලා. දැන් මේක ගන්න කවුරු හරි ඉන්නවද? ඔහු නැවතත් අහනවා. පුදුමයක්. තාමත් හැමෝම අත් ඔසවන් ඉන්නවා. එවිට ඔහු ඉතාමත් වටින ජීවිත පාඩමක් කවුන්ට පැහැදිලි කරනවා. මිත්‍රවරුනි, මම මේ නෝට්ටුවට මොන දේ කළා? ඔබ ඒට තවමත් කැමති? ඒයි මොකද මම ඒක පෑගුවා පොඩි කළා. ඒ නෝට්ටුවේ තියෙන රුපියල් 5000 වටිනාකම සතයකින්වත් අඩු වුණේ නැති නිසා. ජීවිතයේදී අපිට මේ වගේ දේවල් වෙනවා. සමහර වෙලාවට අපි ගන්න තීරණ නිසා අපිට උගුරු දෙන්න වෙන සිදුවීම් නිසා අපි වැටෙනවා, පොඩි වෙනවා, දුවිලි තවරනවා. අපිට හිතෙනවා අපි දැන් කිසිම වැඩකට නැති කෙනෙක් කියලා. ලෝකය ඔබ ප්‍රතික්ෂේප කරයි, ඔබ පහත් කරන සලකයි. අපිරිසිදු වුණා කියලා නෝට්ටුවක අගේ අඩු වෙන්නේ නැත්නම්, කැමති වුණා කියලා පරාජය වුණා කියලා ඔබේ වටිනාකම අඩු වෙන්නේ කොහොමද? ඔබ අගේ නොකරන මිනිසුන් මැද ඔබේ වටිනාකම හොයන්න එපා. ඔබ අසවසමයි. ඔබ වටිනවා. අද මේ විශ්වාසයෙන් නැගී සිටින්න. ඔබේ වටිනාකම තීරණය කරන්නේ අනුන්ගේ වචන නෙවෙයි, ඔබේ ඇතුළාන්තය.